රයිට් ඉතින් ඔන්න අද ලස්සන වීඩියෝයක් කරගෙන එන්න යන්නේ. ඉතින් අද කරන්න යන්නේ මගේ වුණ පරණ වීඩියෝ එකකට පුංචි රියැක්ෂන් එකක් දෙන්න යන්නේ. රියැක්ට් කරන්න යන්නේ. ඉතින් කාලෙකට කලින් දැනට අවුරුදු 2මාරකට විතර කලින් ළමයි ඔයාලා දන්නවා ඇති ගොඩක් දෙනෙක් දන්නවා. මම vlog channel එකක් කරා හරිද? ඉතින් කාලෙත් එක්ක vlog channel එක නැති වුණා. ඉතින් දැන් ළමයි දන්නවා මොකද වුනේ කියලා. ඉතින් ඊට පස්සේදී මම හිතුවා ඒ දාපු vlogs වලට පුංචි රියැක්ට් එකක් කරන්න සහ ඔයාලට ඒ vlog වලින් ගන්න දේවල් ටිකක් තියෙනවා. ඒ නිසා ඔන්න මේ channel එකේ ඔලින්දුස් ඩයරි YouTube channel එක උඩ පෙන්නන්න ඕනේ කියලා. ඉතින් රියැක්ට් කරනවට වැඩිය ළමයි මේ වීඩියෝ එක බලන්න වැදගත් වෙයි. මේ දාපු 11 වෙනි vlog එක. ඉතින් බලන්න මොකද්ද vlog එක කියලා ඔයාලා දැන් දැනටම දන්නවා මොකද්ද vlog එක කියලා. ඉතින් අපි බලමු අද vlog එක. ඉතින් යන් ඉක්මනටම. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු. ඉතින් මේ තියෙන්නේ ඔයාලා දන්නවා මාටින් වික්‍රමසිංහ ෆෝක් මියුසියම් එක ළමයි. ඉතින් ලංකාවේ තියෙන ලස්සන මියුසියම් එකක්. මුලින්ම මියුසියම් එක ඇතුළට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් වෙන්නේ බෞද්ධ ආගමට අදාළ ගොඩක් දේවල් තමයි. එතකොට මුලින්ම මියුසියම් එකට ගියාට පස්සේදී බලා ගන්න පුළුවන් වෙන්නේ ළමයි බෞද්ධ ආගමට අදාළ දේවල්, විවිධ සේසත් වර්ග, එතකොට වටාපත් වර්ග මේ වගේ දේවල් තියෙනවා. ඔන්න මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන ළමයි අපේ ඉස්කෝලේ යන ළමයින්ට ඉගෙන ගන්න ළමයින්ට සෑහෙන වැදගත්. ඒත් එක්කම අනිත් අයටත් ගොඩාක් වැදගත් වෙන වීඩියෝ අපි බලමු ඉස්සරහට. වර්ග, සේසත් වර්ග, එතකොට පාත්‍ර වර්ග, එතකොට විවිධ වටාපත් වර්ග, ඒ වගේම ඉස්සර අපිට අකුරු ගන්නපු විදිය, ඒ කියන්නේ වැලිපීලි ක්‍රමය ගොඩක්. ඉතිලවයි ඔන්න බගේ වොයිස් එක ගැන හිතන්න එපා. ඉතින් අවුරුදු 2මාරකට කලින් ඉතින් බලන්නකෝ දැන් වෙනසයි ඒ කාලේ පෙනුමයි කොහොමද කියලා එකම වගේ තමයි හැබැයි. ඒ විදියට වැලිපීලි ඔය තියෙන ළමයි වැලිපීල්ල හරිද? දෙකල් නැති ළමයි ඔන්න බලන්න. මේ තියෙන්නේ වැලිපීල්ල හරිද? ගොඩක් ළමයි මේ වෙද්දි ඔන්න දැකලා නැතුව ඇති. නගරේ ඉන්න ළමයි ඔන්න ගම්වල ඉන්න ළමයි ඉන්න වැලිපීල්ල ගැන අහලා ඇති. ඔන්න බලන්න අද වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. හරිද? මේ තියෙන වැලිපීල්ල. නේ කියලා. ඉතින් වැලි අතුරලා ඒකෙදි ඇඟිල්ලෙන් තමයි අකුරු ලියලා ළමයින්ට පුරුදු කරලා තියෙන්නේ. ඉතින් ඒ පන්සල් ආශ්‍රයෙන් තමයි ඉස්සර මේ විදිහේ ඉගෙනීමේ කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපිට තවත් ওই විදිහට බලා ගන්න පුළුවන් විවිධ පුස්කොළ පොත් වර්ග, ඒ කාලේ භාවිතා කරපු විවිධ රූප, ගොඩක් දේවල් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඔහොම ඉස්සරහට බලාගෙන යන්නකෝ. ඉතින් මේ දැන් බලා ගන්න පුළුවන් ඉන්නේ ඉස්සර කෘෂිකර්මාන්තයට, ඒ කියන්නේ අපේ නිවසේ භාවිතා කරපු ගොඩක් දේවල්. ඉතින් මේ තියෙන ළමයි කියන්නත් වගේ කෘෂිකර්මාන්තයට අදාළ දේවල් තමයි ඔන්න තියෙන්නේ. ඉතින් අපි චුට්ටක් ස්පීඩ් එක වැඩි කරගෙන බලමු. එතකොට ඔයාලට ටයිම් එක වේස්ට් වෙන එකක් නෑ. ඉතින් අපි බලමු ඉස්සරහට. තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න ඔහොම යද්දී අපිට බලා ගන්න පුළුවන් විවිධ වර්ගයේ අපේ කෘෂිකර්මාන්තයට ගොවිතැන් ආදියට භාවිතා කරපු දේවල්. ඒ වගේම මේ පන්සල් ආශ්‍රයෙන් භාවිතා කරපු දේවල් මේ මියුසියම් එක ඇතුලේ අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට ගොඩක්ම බලා ගන්න පුළුවන් වෙන්නේ ඔය අපේ කෘෂිකර්මාන්තයට ඒ වගේ දේවල් තමයි මේ ටිකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න ඔයාලා දැන් දකින්නේ වෙස්මුණු කර්මාන්තය. ඉතින් ළමයි බලන්නකෝ මේ ටික නේද? වෙස්මුණු කර්මාන්තයට අදාළ දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඒ මූණු ටික දැක්කම ලස්සන අතීත කතන්දර පොතක් වෙනවා නේද ළමයි? ඉතින් මමත් මේ මියුසියම් එකට ගියෝ පළවෙනි වතාව තමයි මේ වීඩියෝ එක අරගන්නේ. ඉතින් වීඩියෝ කරන්නත් හිතාගන්න විදියක් නෑ. ඉතින් මොකද ඒ තරම් ලස්සනයි මෙතන තියෙන දේවල්. මම ඉස්සරහට කියන්න මේ මියුසියම් එක ගැන ලස්සන කතන්දරයක් තියෙනවා. හරිද? කොහොමද වෙස්මුණු නිර්මාණය කිරීමේ හැකියාව කියලා. ඉතින් බලන්නකො මේ බලන්නකො ළමයි මේ වෙස්මුණු ටික නේද? මාරව ලස්සනයිනේ. වෙස්මුණු වර්ග විවිධ වර්ගයේ වෙස්මුණු තියෙනවා. ඉතින් ඔයාලා ඔහොම දිගට බලන්නකො ලස්සන වෙස්මුණු තියෙනවා. අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න කොල්ල ඉන්න අවුරුදු 2මාරකට කලින් ඉදපු මව් ළමයි. ඒ විදිහමයි නේද? ඔයාට මගේ හපැත්තෙන් පේන වෙති එතන තියෙන රූකඩ සංදර්ශන. ඉතින් ඔහොම බලාගෙන යද්දී ඔයාලට තවත් බලා ගන්න පුළුවන් අතීතයේ විවිධ රජවරුන්ගේ බිසවරුන්ගේ ඇඳුම් ආයිත්තනුත් මෙතෙන්දී අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔය නර්තන කණ්ඩායම් වල විවිධ බෙර වර්ග, ඒ වගේම විවිධ වර්ගයේ සංගීත භාණ්ඩ ගොඩක් මේ තියෙන ළමයි සංගීත භාණ්ඩ බෙර වර්ග ඉස්සර අපිට තිබ්බ දේවල් තාමත් තියෙනවා, පාවිච්චි වෙනවා. ඉතින් මම යාළුවෙක් එක්ක ගියේ මේ ඉන්න මගේ යාළුවා. ඉතින් මෙතන තියෙනවා විවිධ වර්ගයේ යාත් කන්ෆියුස් වෙලා ඉන්නේ. මොකද විවිධ වර්ග දේවල් තියෙනවා ළමයි අපිට ගොඩාක් ඉගෙන ගන්න පුළුවන් දේවල් තියෙන්නේ. බලන්නකො වීඩියෝ එක. ඉතින් ඔයාලා මම ගොඩක්ම කැප්චර් කරන්න උත්සාහ කරේ, ගොඩක්ම වැදගත්ම වෙන දේවල්. ඉතින් ආවොත් බලන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඔයාලා ඉස්සරහටම බලාගෙන යන්න. ලස්සනම දේවල් අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් ළමයි මියුසියම් එක බලන්න යන්න හරියටම තියෙන්නේ ළමයි කොග්ගල. ඔයාලා අහලා ඇති මඩොල් දුව. ඉතින් මාටින් වික්‍රමසිංහ මහත්තයත් එක්ක තමයි අන්න මඩොල් දුව හැදිලා තියෙන ඔයාලා දන්නවා. ඉතින් ටිකට් එක රුපියල් 50ක් හෝ 100ක් වෙන්නේ. ගිහිල්ලා බලන්න ලස්සන තැනක්.
ඉතින් මේක මේ මියුසියම් එක ලංකාවේ කතුවරයට මුල් වෙච්ච එකම සහ ප්‍රථම මියුසියම් එක. ඉතින් මාර්ටින් වික්‍රමසිංහ කියන්නේ හෙළේ මහ ගත් කතුවරයා නේද? බලන්නකෝ. මාරම ලස්සන මේ තියෙන ළමයි මුළු තැන්ගේ පාරම්පරික මුළු තැන්ගේ. අරම ලස්සන අර ඒ ෆීල් එක ගැමි ෆීලින් එක තියෙනව ළමයි මේ වීඩියෝ එක බලද්දි. ඉතින් බලන්නකෝ වීඩියෝ එක. සෑහෙන ළමයි අපේ පුංචි ළමයින්ට ඒත් ලොකු අයට සෑහෙන දේවල් ඉගෙන ගන්න තියෙනවා මේ මියුසියම් එකේ. කොල්ලගේ වෙනස දෙයි කියලා ළමයි. අනවල් හිතන්නේ පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අවුරුදු දෙකමාරක වෙනස වූ මේ තියෙන ළමයි අර පරණ කාලේ දේවල් මතක් වෙනව නේද ළමයි මේක දකිද්දි අර පරණ ෆිල්ම්ස් වල තියෙන දේවල් හොඳම හරිය තව ඉස්සරහට වීඩියෝ එකේ තියෙන හරියද ලස්සනම දේ අනිවාර්යයෙන්ම නොලෙද ස්ටාර් YouTube channel එක තුන subscribe කරලා තියාගන්න අනිවාර්යයෙන් කර්මාන්තයට ඒ වගේම පන් කර්මාන්තයට මේ තියෙන ළමයි සේද කර්මාන්තය සහ පන් කර්මාන්තයට අදාළ දේවල් ක්‍රම තියෙනවා අතීතයේ රෙදිවියපු උපකරණ තියෙනවා මෙතන බලාගන්න ඒ වගේම මොහොම අපිට ඉස්සරහට යද්දි බලාගන්න පුළුවන් තවත් විවිධ වර්ගයේ ලී කැටයම් වර්ග පුළුවන් මේ තියෙන ළමයි ලී කැටයම් වර්ග ඉස්සරහත් දැනටත් ඔයාලට බලාගන්න පුළුවන් ওই පරණ ගෙවල් වල එහෙම මේ විදිහේ කැටයම් තියෙනවා නේද ඉතින් අපේ ගෙදරත් මේ වගේ කැටයම් තියෙනවා මම ඔයාලට පෙන්නන වීඩියෝ එකක් කරගෙන ඉතින් බලන්නකෝ ඉස්සරහට ඒ වගේම මෙතෙන්ට ගියට පස්සේ ළමයි ඒ දැනෙන ෆීලින් එක මේ වීඩියෝ එකකින් අපිට දෙන්න විදියක් නෑ එතෙන්ට ගියාම ඒ දේවල් වල සුවඳ ඒ මියුසියම් එක සම්පූර්ණයෙන්ම අමුතු වයිබ් එකක් තියෙන ළමයි අමුතු සුවඳක් අමුතු ගැමි සුන්දර බවක් තියෙනවා මේ මියුසියම් එක ඇතුලේ සම්පූර්ණ මේ තියෙන්නේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ ගෙදර හරිද දැන් සංස්කරණය කරලා ප්‍රතිසංස්කරණය කරලා හදලා තියෙන්නේ හරිද බලන්නකෝ වීඩියෝ එක කොල්ල කොහොමහරි ළමයි පුළුවන් විදිහට කැප්චර් කරනවා. ඉතින් බලන්න මොකද වෙන්නේ කියලා. අර තියෙන ළමයි පෙට්ටකමක් හරිද? ඉතින් කොල්ලෝ දෙන්න උඩ යනවා එහා පැත්තට මියුසියම් එකේ තව පැත්තක් තියෙන ළමයි ඒ තමයි ලස්සනම පැත්ත. අතීතයේ මිනිසුන් භාවිතා කරපු ඇඳුම් ආයිත්තම් වර්ග මොනවාද කියලා බලන්න තමයි. ඉතින් මේ තියෙන ළමයි හොඳම කෑල්ල. බලාගන්න පුළුවන් මේ විවිධ වර්ගයේ ජන කොට්ටාස. ඉතින් බලන්න මෙතන ඔය වගේ කෙනෙකුත් ඉන්නවද කියලා. ඉතින් ඒ කියන්නේ සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් මේ වගේ හැම ජන කොට්ටාශයකගෙම ඇඳුම් වර්ග තමයි මෙතනින් අපිට ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. මෙතනදී මගේ වොයිස් එක කරන එච්චර හිතන්න ඉබ හරිද? ගොඩක් වෙනස් ඉතින් බලාගෙන ඉන්නකෝ. ගොඩක් ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් සිංහල අය කොහොමද ඇන්දේ ඒ වගේ මුස්ලිම් අය කොහොමද ඒ කාලේ අතීතයේ ඇඳුම් ආයිත්තම් පැළඳුවේ ඒ වගේ ගොඩක් දේවල් මේ ස්ථානයට આવත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ස්ථානය ගැන කියනවා නම් ඉතින් මේ ස්ථානය තමයි ලංකාවේ කතුවරයෙක්ට මුල් වෙච්ච එකම මියුසියම්. මම කලින් කිව්වා වගේ ලංකාවේ කතුවරයට මුල් වෙච්ච එකම මියුසියම් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාලත් එන්න මේ මියුසියම් එකට ඇවිල්ලා බලන්න මේකේ තියෙන ලස්සන සහ මේකේ තියෙන අධ්‍යාපනික වැදගත්කම මොකක්ද කියලා. අනිවාර්යයෙන්ම ළමයි අධ්‍යාපනික වශයෙන් වැදගත් වෙන දේවල් තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන ළමයි අතීතේ පාවිච්චි කරපු ගොඩාක් ඉස්සර මීට අවුරුදු 200කට 300කට ඉස්සර පාවිච්චි කරපු දේවල් ඊටත් වැඩිත් දන්නේ. කමරේ වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. හරිද? නොයිස් එක නම් චුට්ටක් වැඩි ළමයි. ඉතින් මේ කෞතුකාගාරයට આવොත් ඔයාලට වැදගත් වෙන ගොඩක් දේවල් මේක බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් විශේෂයෙන් පොඩි අයට තමයි මේ දේවල් අනිවාර්යයෙන්ම ළමයි. මෙතන පොඩි ළමයින්ට විශේෂ දේවල් ගොඩාක් තියෙනවා. ඔයාලා දැකලා ඉති පොත් පත්තරවල තියෙන දේවල් මෙතන මේ විදිහට මේ විදිහටම තියෙනවා ළමයි. හරිම ලස්සනව ඔයාලා ස්ටාර් YouTube channel එක තුන subscribe කරලා තියාගන්න. අනිවාර්යයෙන්
අන්න දැන් තමයි ඇවිල්ලා තියෙන්නේ ලස්සනම තැනට. මේ තියෙන ළමයි ඉස්සර අතීතයේ ගමන් කරන්න පාවිච්චි කරපු වාහන. කොල්ලගේ ලස්සන බලන්නකො දෙයි. ඉතින් ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ මගේ යාළුවට. එයා තමයි වීඩියෝස් ටික ගන්න සෑහෙන්න සපෝට් එකක් දෙන්නේ. ඉව විදියට ලස්සනට කැප්චර් කරලා දෙනවා. ආලා දැකලා තියෙනවද ළමයි මෙන්න මේ කරත්තය. මේ කරත්තේ ආලා නුවර දැකලා ඇති අනිවාර්යෙන්ම. පෙරහැරවල වලත් මේ කරත්තේ අරව ළමයි අලියෙක් යොදාගෙන තමයි මේ කරත්තේ පාවිච්චි කරලා තියෙන්නේ. මේ කරත්ත වර්ග වල දැකලා තියෙනවද ළමයි මේ ටෙලිඩ්‍රාමාස් වල ටෙලිඩ්‍රාමාස් වල මේ වගේ දේවල් තියෙනවන්න අර ගැමි විදිහට හදන ටෙලිඩ්‍රාමාස් තියෙනවනේ. තියෙනව ළමයි උඩ බණ කරත්තය. ඒක තියෙන ලස්සනයි නේද? ඒ තියෙන අශ්ව කරත්තයලු. අශ්ව කරත්තය තමයි. මේ තියෙන ළමයි භූමි තෙල් ගෙනියන්න බවුසරේ වගේ හදපු කරත්තයක්. මේ තියෙන ළමයි දීවර කර්මාන්තයට අදාළ බෝට් වර්ග නේද? මේ කටු වලින් කරන්නේ. ඉතින් එතන අපිට බලා ගන්න පුළුවන් අඟුල. ගංගා කල්පුවා ප්‍රතිපල වල බඩුමාන රාජ්‍ය සහ මගින් ප්‍රවාහනය කිරීමට තමයි මේක භාවිත කරලා තියෙන්නේ. ඇතරම ළමයි මෙතනට ආවට පස්සේ ෆොරිනර්ස්ලත් වෙනවා. ඒ ලංකාවේ තිබ්බ දේවල් ඒ ගැමි පරිසරය ගැමි සුන්දරත්වය හරි ලස්සනට විදාහපාන තැනක් තමයි මේ මාර්ටින් වික්‍රමසිංහ ෆෝක් මියුසියම් එක කියන්නේ. බලන්න ඉස්සරහට වීඩියෝ එක. ඉතින් අනිවාර්යයෙන්ම පුංචි ළමයි එකතු කරගෙන ඉන්න ඕන අම්මලා තාත්තලාට කියන්නේ ඇවිල්ලා බලන්න සෑහෙන්න වටිනාකමක් තියෙන තැනක්. අනාලට ඇතින් පේනවා මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ නිවස ඒ කියන්නේ ගෙදර. අපි දැන් යන්නේ මාර්ටින් වික්‍රමසිංහ ෂෝරීන්ගේ තියෙන ලස්සන ඇරියද ළමයි නිවසට ඇතුල් වෙන්න යන්නේ. අපි ඇතුළට ගිහිල්ලා බලමු ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. අල දැකලා ඇති මාර්ටින් වික්‍රමසිංහ ෂෝරීන් කියන්නේ ලංකාවේ දක්ෂ ලේඛකයෙක්. මේ තියෙන ළමයි එතුම පාවිච්චි කරපු කාමරේ. ඉතින් ඇඳන් දෙකක් තියෙනවා, බෙඩ්රූම්ස් දෙකක් තියෙනවා නේද? අර ලස්සන ඇඳුම් ආයතන ටිකක් තියෙනවා. අල දැකලා ඇති අර ඔය තියෙන ළමයි ලෝගෝ උපැස්සි වල ඒ ටිකක් තියෙනවා. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා මේ තියෙන ළමයි මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා උපන් කාමරය. ඉතින් බලා ගන්න පුළුවන් එතුමා භාවිත කරපු ගෘහ භාණ්ඩ. මේ තියෙන පාවිච්චි කරපු ගෘහ භාණ්ඩ ටික ළමයි. ඒ වගේම එතුමාගේ කලාකෘති, ඒ වගේම එතුමා මේ තියෙන ළමයි ප්‍රසිද්ධ වෙච්ච සියලුම කලාකෘති සහ එතුමාට හම්බෙච්ච සම්මාන ඒ දේවල් තමයි ඔන්න මෙතන තියෙන්නේ. බලාගන්න එතුමාගේ ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් දන්නේ අපේ ගම කෘතිය නේද ළමයි? අපේ ගම කලියුගයේ යුගාන්තය මේ වගේ දේවල්. මෙතනත් ළමයි අවුට්සයිඩ් එකේ තියෙනවා. ඔතන කාව්‍ය සංග්‍රහවල්. එතකොට එතුමාගේ ඔක්කොම කාව්‍ය කෘති නවකතා මේ හැම දෙයක්ම මෙතන තියෙනවා. ඉතින් ඔන්න ඔයාලට ලස්සන අයිඩියක් ගන්න පුළුවන් මෙතෙන්ට ආවොත්. ගොඩක් කතා පොත් තියෙන ඉතින් මම ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච පොත තමයි. අපේ ගම ගැන ඔයාලා අහලා තියෙන අපේ ගම ගැන. අපේ ගම මඩොල්දුව අපි ඉස්සරහට මඩොල්දුව වීඩියෝ එකක් අරගෙන එන්න මේ විදියටම. අපේ ගම පොත කියලා තියෙනවා වරින්. ඉතින් එතුමාගේ තවත් ලස්සන කතා ගොඩක් ඉතින් අපිට බලා ගන්න. ඉතින් මෙතෙන්ට આવුත් ළමයි එතුමාගේ ලියපු සියලුම කෘති ඔයාලට මෙලදී ගන්න පුළුවන්. හරි ලස්සනට. ඉතින් මෙතන හරි ලස්සන මේන්ටේන් එකක් තියෙනවා. හරි ලස්සන තැනක්. ඒ අමුතු වයිබ් එක අමුතු සුවඳ. ගන්න බෑ ඒ මෙතෙන්ටම යන්න ඕනේ ළමයි මේ කෞතුකාගාරවල තියෙන අමුතු වයිබ් එක අමුතු ලස්සන.
බලන්ටක රියට් කරනට වැඩි මේක බලද්දී මාරුම් ෆිල් ඇතියෙනවා. තුමගේ බශ්මාවශේෂ සැම්පස් කරලා මෙත තමයි මාටි මික්‍රම් සිංහ සමාධය තියෙන ළමයි. වික්‍රමසිංහ මියසියම් එක අපිට ආවම බලන්න තියෙන. ඉතින් ගොඩක් අධ්‍යාපනික වශයෙන් වැදගත් වෙන අනිවාර්යෙන්. දේවල් තියෙනවා මේ මියසියම් එකට ආවොත් බලන්න. ඉතින් ඔයාලත් එන්න මේ මියසියම් එකට ඇවිල්ලා බලන්න. ඉතින් ටිකට් එක ගන්න රුපියල් 100ක් වගේ වෙනවා. ටිකට රුපියල් 100 ළමයි. අධ්‍යාපනික වශයෙන් වැදගත් දේවල් තමයි මේ මියසියම් එක අපිට බලා ගන්න පුළුවන්. ඒද වීඩියෝ ඉර කරන්න දෙයන්නේ. අද බ්ලොග් එක ඉවර වෙන්නේ. ඉතින් වීඩියෝ එකත් උන්න විතර ඉවර වෙන ළමයි. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා මම රියැක්ට් කරනවට වැඩිය ඔයාලා දෙයක් ගන්න ඇති. ඉතින් අර කියන්නත් වගේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. වලින් දොස්ටර් YouTube channel එක. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් ලස්සන බ්ලොග් එකකින් අපි හම්බෙමු. ජය වේවා.